මේ මයාමිහි ඩෙරික් මෙඩිනා වයස අවුරුදු 34යි. මා දැන් මගේ බිරිඳ මරා දැමුවා. මට හිරදඬුවම් හෝ මරදඬුවම් හිමි වේවි. ඈ මට පහර දෙනවා. තවදුරටත් මා ඉවසන්නේ නැහැ. කළ යුතු දේ මා කළා. ඔබ මාව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරමි. Facebook හිතවතුනි අද ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ මා දකිවි. යනුවෙන් තම Facebook පිටුවේ පණිවිඩයක් තබා මරා දැමූ බිරිඳගේ ඡායාරූපයක්ද පළ කර තිබුණා. ඩෙරික් ඔහුගේ 26 හැවිරිදි බිරිඳ ජෙනිෆර් මරා දැමීමට පෙර දින පවා විහිණුම් තටාකයක් අසල දිවාහාරය ගනිමින් ප්‍රීතියෙන් සිටි බව Facebook ඡායාරූප මගින් පෙන්වනවා. ඩෙරික් හා ජෙනිෆර් ආරවුල්ස් නිසා වරක් දෙකසාද වී නැවත විවාහ වී තිබුණා. ගත් කතුවරයෙකු නළුවෙකු ලෙස තමන් හඳුන්වා දුන් ඩෙරික් ග්‍රන්ථ කිහිපයක්ද ලියා පළ කර ඇත. සාර්ථක පවුල් ජීවිතයක් සඳහා උපදෙස් ඇතුළත් පොතක් ඒ අතර තිබුණා. ඩෙරික්ගේ අසල්වැසියෙක් කියා සිටියේ ඔහු නිතර අසල්වැසියන් පිළිබඳව සෝදිසියෙන් සිටි කැපී පෙනීමට උත්සාහ කළ බොරු සෝබනකාරයෙක් බවයි. දැන් මයාමි පොලිස් අත්අඩංගුවේ පසුවන ඩෙරික් Facebook ලෝලීන්ට දී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක්.